PC. හායි යාළුවනේ. ඉතින් කොහොමද මම සුදු චූටිව බලන්න යන ගමන්. සුදු චූටි රම්මැනිකයි දෙන්න බලන්න යන ගමන්. මෙහෙට පොඩි වැස්සක් වැස්සා. සීතලකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් එයාලාට ගෙන බලන්න නැතුව බැහැනේ. අනිවාර්යයෙන්ම එයාලා මගේ පණනේ. ඒ නිසා මං එයාලාට ගොඩක් ආදරෙයි. ඒ නිසා දැන් අනිවාර්යයෙන්ම එයාලව බලන්න යන්නම වෙනවා. දැන් මම එයාලා ළඟ තමයි ඉන්නේ. ඉතින් එයාලා තමයි මගේ මුළු ජීවිතේම. ඉතින් වැඩේ කියන්නේ අපි කවුරුත් ගණන් ගන්න නෑනේ. ඇයි ඉතින් අපි දුප්පත් මිනිස්සුනේ. අපි දුප්පත් කියලා කිසිම කෙනෙක් අපිව ගණන් ගන්නෙ නෑ. ඒ නිසා හිතට දුකක් තියෙනවා. හැබැයි දුක කොහම වුණත් හැබැයි අපි හොරකම් කරලා නැහැ. ස්ත්‍රී දූෂණ ළමා අපචාර අපි කරලා නැහැ. නරක දේවල් කරලා අපි ජීවත් වෙලා නැහැ. අපි ජීවත් වෙන්නේ කවුරු නිසා දන්නවද? මෙන්න මෙයාලා නිසා තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මෙයාලා මගේ ජීවිතේ කොටස්කාරයෝ. මොකක්ද දන්නවද කියන්නේ? මේ තමයි මගේ දෙවියෝ. මොකක්ද දන්නවද? මට කන්න වේලක් හරි දෙන්නේ මෙන්න මෙයාලා. මෙයාලාගෙන් ගන්න කිරි ටිකින් තමයි මං ජීවත් වෙන්නේ. ඒ නිසා යාළුවනේ මම පැය 24 පුරාම මෙයාලාගෙන හොයන්න බලන්නේ. ඒ නිසා ඔන්න ඉන්නවා මගේ සුදු චූටි. හරිද? සුදු චූටි? සුදු චූටි නේද? සුදු චූටි? සුදු චීටි තෙමිලානේ. ඔව් සුදු චූටි තෙමිලා. මගේ සුදු චූටි තෙමිලා. සුදු චූටි තෙමිලා. ඉතින් මෙයාලාට මං හරි ආදරෙයි. රම්මැනිකේ රම්මැනික 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 ඉන්න රම්මැනික ඉන්න රම්මැනික ඉන්න මගේ රම්මැනික මගේ රම්මැනික දෙයියා. ඉතින් යාළුවනේ මෙයාලා ඇත්තටම මෙයාලට ගොඩක් ආදරෙයි. මෙයාලා නිසා තමයි මං ජීවත් වෙන්නේ. මේ තමයි මගේ රත්ත පැටියා. මෙයාට මම ගොඩක් ආදරෙයි. මෙයා තමයි මගේ ජීවිතේ ගොඩක් දුරට වෙනස් කරපි එක්කෙනෙක් තමයි එයා. මොකද දන්නවද? මෙයා හරි ආදරණීය චරිතයක්. මං හිතන්නේ මෙයාගේ තියෙන මනුස්ස ගති පැවතුම්